අයිබෝවන් මේ දවස්වල ඉතින් Facebook, Instagram, TikTok නැතුව අඩුම ගානේ WhatsApp එකක්වත් නැතුව දවසක් ගැන හිතන්න අමාරු නේද? ඒක නම් ඇත්ත. හැමෝම වගේ ඔන්ලයින්. ඉතින් අපි මේ ඔන්ලයින් අවකාශයේ ඉන්නකොට ඇත්තටම අපි කොච්චර ආරක්ෂිතද? ඔළුවට එන ප්‍රශ්නයක්. ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. මොකද මේකේ තියෙන පහසුව අර සම්බන්ධතාව එක්කම අර සැඟවුණු පැත්තකුත් තියෙනවා අවදානම්. ඔව්. අර ෆේක් ප්‍රොෆයිල්ස් හදලා මිනිසුන්ව අමාරුවේ දාන හැටි. අනිවාර්යයෙන්ම. ඒව නැත්තම් අර පබ්ලික් Wi-Fi එකකින් බැංකු ගිණුමකට රිංගනවා වගේ දේවල් අපි අහලා තියෙනවනේ. මේවා සමහර විට අර ලොකු හැකර්ලා කරන දේවල්ම නෙවෙයි වෙන්නත් පුළුවන් නේද? ගොඩක් වෙලා අපේම තමයි. අපේ නොදැනවත්කම තමයි යාලා පාවිච්චි කරන්නේ. ඒකෙන් හැබැයි වෙන්න පුළුවන් හානිය නම් ලුකුයි. ඒකයි අපි අද කතා කරමු කියලා හිතුවේ. හැබැයි අරමුණ බය කරන්න එක නම් නෙමෙයි. නෑ කොහෙත්ම නෑ. දැනුවත් වෙලා කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එකයි වැදගත්. අවර්නස් එක. හරියටම. ඉතින් අපි බලමු මේ අන්තර්ජාලයේ අපි නිතරම වගේ අහුවෙන්න පුළුවන් මේ සයිබර් උගුල් කීපයක් ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. හොඳයි. අපි බලමු අර මුරපද, ඒ කියන්නේ පාස්වර්ඩ් සම්බන්ධ වැරදි, ඊට පස්සේ අර ෆිෂිං කියන જાතිය. බොරු ලින්ක්ස් එවන එක. ඔව්. අනිත් එක පබ්ලික් Wi-Fi. එතකොට අර සෝෂල් ඉන්ජිනියරින්. ඒ කියන්නේ අර කතා කරලා මනසට කතා කරලා. ඔව් හරියටම මිනිසුන් වෙලවට්ටලා තොරතුරු ගන්න එක. අන්තිමට සයිබර් බුලියින්, ඒ කියන්නේ සයිබර් හිරිහැර ගැනත් බලමු. මේ කතාව පටන් ගන්න හොඳ තැනක් තමයි අර මෑතකදී වුණු සිද්ධිය. අර හෂාන්ගේ කතාව. අවුරුදු 19ක තරුණයෙක්. ඔව්. ඒක ගොඩක් දෙනෙක් කතා වුණා. PUBG ගහන, Instagram ඉන්න සාමාන්‍ය තරුණයෙක් WhatsApp පාවිච්චි කරන. එයාට ඇවිත් තිබුණා නේද අර giveaway එකක් දිනන්න කියලා වෝට් කරන්න ලින්ක් එකක්. ඔව්. හරියට අහිංසක ඉල්ලීමක් වගේ. හැබැයි ඒක තමයි ෆිෂිං උගුල. හෂාන් ඉතින් ඒක ක්ලික් කරලා එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එයාගේ Gmail, Facebook, Instagram මේ හැම එකටම තිබිලා තියෙන එකම පාස්වර්ඩ් එකක්. හරිම සරල එකක්. ප්‍රතිඵලය තමයි ඉතින් පැය කීපයකින් ඔක්කොම ගිණුම් ටික හැකර් කෙනෙක් අතට යන එක. භයානකම හරි එතනින් පස්සේ නේද? ඕ අර හැකර් හෂාන්ගේ accounts වලින් එයාගේ යාළුවන්ට මැසේජ් යවනවා. මෙන්න ඉක්මනට සල්ලි හොයන්න ක්‍රමයක් වගේ කියලා. අන්තිමට සල්ලිත් වංචා කරලා නේද? ඕ එක්කෙනෙක්ගෙන් 15000ක්, තව කෙනෙක්ගෙන් 20000ක්, තව කීප දෙනෙක්ගෙන් 10000 ගානේ. එහෙම අරගෙන. අන්තිමට වැරදිකාරයා වුණේ අහිංසක හෂාන්. යා නුකරපු දෙයකට චෝදනාව ආවා. ඒක තමයි. එතනදී හිතන්න ඕනේ දිය තමයි අර ක්ලික් එක කරන්න කලින් තත්පරයක් විතරක් හිතුවනම් මොකද වෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ තමයි අද අපි මේ කතා කරන දේට මුල. හෂාන්ගේ සිද්ධියෙන් පස්සේ අපි බලමු මේ වගේ උගුල් වලට අපි අහුවෙන්නේ ඇයි, බේරෙන්නේ කොහමද කියලා. මුලින්ම ගමු අර මුරපත සම්බන්ධ කාරණා. password traps. මේක නම් ඉතින් ගොඩක් අය කරන දෙයක්. ඕ නේද? Facebook එකටයි, Gmail එකටයි, Instagram එකට ඔක්කොම එකම password එක. එහෙම නැත්නම් ඉතින් අර නම, උපන්දිනය 1 2 3 4 වගේ. හරිම ලේසි ඒවා. ඒක හරියට gedara dora ඇරලා දාලා එනවා වගේ වැඩක්. මම දැක්ක එක තැනක කියලා තිබුණා හැකර් කෙනෙක්ට බිත්තියක් කඩන්න ඕනේ නේ ඔයා දොර ඇරලා තිබ්බොත්. ඒක ඇත්ත. සමහර පාස්වර්ඩ් තියෙනවා තත්පර ගානකින් කඩන්න පුරුවන්. ටූල්ස් තියෙනවා. ඉතින් අර ශක්තිමත් අනුමාන කරන්න බැරි පාස්වර්ඩ් එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. එතන මොකද්ද මේ ශක්තිමත් පාස්වර්ඩ් එකක් කියන්නේ? අනිත් එක හැම තැනටම වෙනස් ඒවා දැම්මම. කොහොමද මේව මතක තියාගන්නේ? හරි. ශක්තිමත් එකක් කියන්නේ අර ලොකු අකුරු, පොඩි අකුරු, ඉලක්කම්, අර විශේෂ සංකේත $% hash වගේ මේ ඔක්කොම කලවම් වෙලා තියෙන්න ඕනේ. දිගත් වෙන්න ඕන නේද? ඔව් අඩුම ගානේ අක්ෂර 12ක්වත්. අනිත් කාරණේ හැම සයිට් එකකටම හැම ඇප් එකකටම වෙනස් පාස්වර්ඩ් එකක්. ඒක අනිවාර්යයි. ඒතර මතක තියාගන්න එක. ඒකට තමයි අර පාස්වර්ඩ් මැනේජර් කියන software එක තියෙන්නේ. ඒ වගේන් පුළුවන් හරිම සංකීර්ණ පාස්වර්ඩ් හදලා ඒව ආරක්ෂිතව මතක තියාගන්න. හැබැයි ඉතින් පාස්වර්ඩ් මැනේජර් එකක්. ඒකත් රිස්ක් එකක් නෙවෙයිද? ඒක හැක් වුණොත්. security එක හරිම ඉහළයි. අපි අපේ master password එක ශක්තිමත්ව තියාගෙන අර 2FA ඒ කියන්නේ ද්විසාධක සත්‍යාපනයක් දාලා තිබ්බොත් අවදානම හරිම අඩුයි. ඇත්තටම කිව්වොත් හැම තැනටම එකම password එක දානවට වඩා password manager එක ගොඩක් ආරක්ෂිතයි. 2FA කිව්වේ two factor authentication. පාස්වර්ඩ් එකට අමතරව තව වෙරිෆිකේෂන් ස්ටෙප් එකක්. ගොඩක් වෙලාවට ෆෝන් එකට කෝඩ් එකක් එනවා වගේ. හරි. හැබැයි එතනදිත් පොඩි දෙයක් තියෙනවා. අර SMS එකට කෝඩ් එක එනවට වඩා Google Authenticator හරි Authy හරි වගේ Authenticator app එකක් use කරන එක තවත් හොඳයි. මොකද අර SIM swap වගේ වංචාවලින් SMS කෝඩ් එකත් හොරකම් කරන්න ඉඩ තියෙනවා. ඒක පැහැදිලි. එහෙනම් දෙවනි උගලට යමු. ෆිෂිං. අර හෂාන්ට උනේ ඒකනේ. බොරු ලින්ක්ස් දීමනා. ඔව් නමේ හැටියටම මාළු බානවා වගේ වැඩක්. පාප්ප දාලා අල්ල ගන්නවා. අනේ iPhone එකක් දිනා ගන්න, account එක verify කරගන්න, හදිසි පණිවිඩයක් තියෙනවා වගේ මාතෘකා.
අපි හැංගීම් වලට කොටා ගන්න ඕනේ. කුතුහලය, බය, කෑදරකම වගේ. හරියටම ක්ලික් කරාම එක්ක ඇත්ත වගේ පේන ෆේක් ලොගින් පේජ් එකකට යනවා යූසර් නේම් පාස්වර්ඩ් ඉල්ලනවා. මේවා අඳුර ගන්න ක්‍රමයක් තියෙනවද? මොනවද බලන්න ඕන? තියෙනවා. පළවෙනියටම ලින්ක් එක උඩ මවුස් එක හව කරලා බලන්න ක්ලික් කරන්න එපා. ඇත්තට මේක යන්නේ කොහෙටද කියලා ඇඩ්‍රස් බාර් එකේ පෙන්වනවා. URL එක දිහා බලන්න. අමුතු අකුරු ඉරි තිත් තිනවද? ඔෆිෂල් සයිට් එකක් වගේ නෙවෙයිද? උදාහරණයක් bankofceylon.com වෙනුවට bankofceylon.securelogin.info වගේ. අනිත් එක ඊමේල් එක විකාගෙන්ද @facebook.com වගේ ඔෆිෂල් ඇඩ්‍රස් එකක්ද නැත්නම් @freesupport.facebook.net වගේ අමුතු එකක්ද? සැකයි නම් කවදාවත් ඊමේල් එකේ ලින්ක් එක ක්ලික් කරන්න එපා. බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් එක ටයිප් කරලා ආදාළ වෙබ්සයිට් එකට යන්න. ඒක හොඳ උපදෙසක්. හරි. ඊළඟට තුන්වෙනි එක. public wifi. අර කොපි කඩේක එයර්පෝට් එකේ free wifi. හරිම පහසුයිනේ. පහසුයි තමයි. හැබැයි රිස්ක් එකකුත් තියෙනවා. ඒ Wi-Fi network එක හරියට secure කරලා නැත්නම්, ඒ කියන්නේ password එකක් නැත්නම්, හරිම ලේසි එකක් නම්, ඒ network එකේම ඉන්න නරක කෙනෙක්ට පුළුවන් අපි online කරන දේවල් monitor කරන්න. ඒ කියන්නේ ඒකට කියන්නේ man in the middle attack කියලා. සරලව කිව්වොත් අපි ටයිප් කරන username, password, සමහර විට chat messages පවා ඒ කෙනාට හොරෙන් බලන්න copy කරගන්න පුළුවන්. බයන්කයිනේ. එතකොට මොකද කරන්නේ? ෆ්‍රී Wi-Fi පාවිච්චි කරන්නම බැරිද? හොඳම දේ තමයි එහෙම විශ්වාස නැති public Wi-Fi එකක ඉන්නකොට online banking කරන එක, වැදගත් accounts වලට log වෙන එක වගේ sensitive දේවල් නොකර ඉන්න එක. අත්‍යවශ්‍යම වුණොත් අත්‍යවශ්‍යම නම් VPN එකක් use කරන්න. Virtual Private Network. VPN. VPN එකකින් කරන්නේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක එන්ක්‍රිප්ට් කරන එක. ඒ කියන්නේ කේතංකණය කරනවා. එතකොට අර මැද ඉන්න කෙනාට හැකර්ට අපේ data කියවන්න බෑ. හරි, ඒක පැහැදිලි. හතරවෙනි උගුල. social engineering. මේක ටිකක් වෙනස් නේද? අර කිව්වා වගේ තාක්ෂණයට නෙවෙයි මනසට කතා කරන එකක්. හරියටම. මෙතනදී සිස්ටම් හැක් කරනවා නෙවෙයි මිනිස්සුන්ව මැනිපියුලේට් කරනවා. විශ්වාසය දිනාගෙන කතාවෙන්ම යාළගෙන් තොරතුරු ගන්නවා. පොඩි උදාහරණයක් දෙන්න පුළුවන්ද? පුළුවන්. හිතන්නකෝ කවුරු හරි කෝල් කරලා කියනවා මම කතා කරන්නේ ඔයාගේ මොබයිල් කම්පැනි එකෙන්. ඔයාගේ SIM එකේ පොඩි ප්‍රශ්නයක්. ඒක બ્લોක් වෙන්නයි යන්නේ. වෙරිෆයි කරගන්න ඔයාට දැන් ආපු කෝඩ් එක කියන්න පුළුවන්ද? එතකොට අපි බර වෙලා කෝඩ් එක දෙනවා. ඔව්. දුන්නොත් එයාට පුරවන් අපේ SIM එකේ කන්ට්‍රෝල් එක එයා අතට ගන්න. ඒකට කියන්නේ SIM swap කියලා. ඊට පස්සේ අපේ බැංකු accounts වලට එන OTP පවා එයාට ගන්න පුළුවන්. හිතා ගන්නත් බෑ. හරි. පස්වෙනි කාරණේ cyber bullying. සයිබර් හිරිහැර. මේක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා නේද? අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම තරුණ අය අතරේ. අර නිර්නාමුකව ෆේක් accounts වලින් බනින එක, තර්ජනය කරන එක, බොරු ප්‍රචාර යවන එක, පුද්ගලික දේවල් එළියට දානව කියලා බය කරන එක. මේක මානසිකව හරිම අමාරු තත්ත්වයක් ඇති කරනව ඇති නේද? ඔව්. ගොඩක් අය මානසිකව වැටෙනවා. ලැජ්ජාව, අසරණකම හින්දා කතා නොකර ඉන්නවා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න තරම් දුර යනවා. අර කිව්වා වගේ මේක ක්ලික් එකක් නෙවෙයි ජීවිතයක්. ඒ වගේ දෙයක් වුණොත් මොකද කරන්න ඕන? අසරණ වෙලා ඉන්නව ඇරෙන්න. නෑ අසරණ වෙන්න ඕනේ නෑ. පළවෙනියටම නිශ්ශබ්දව ඉන්න එපා. කතා කරන්න. ස්පීක් අප්. දෙවනුව ආදාළ platform එකට Facebook, Instagram etc. වහාම report කරන්න. තුන්වෙනුව ඒ කෙනාව හරි account එක හරි block කරන්න. තව වැදගත්ම දේ විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න. යාළුවෙක්, පවුලේ කෙනෙක්, ගුරුවරයෙක්, උපදේශකවරයෙක් වෙන්න පුළුවන්. තනියම දුක් විඳින්න එපා. අනිත් එක අර messages, comments වල screenshot අරන් තියාගන්න. ඒක සාක්ෂි විදියට වැදගත් වෙන්න පුළුවන්. මේ අපි කතා කරපු උගුල් පහ දිහා බැලුවම පේනව නේද මේක තාක්ෂණික ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි කියලා. අපේම හැසිරීම, අපේ මනෝභාවයන් ඒවත් ලොකු කොටසක් නේද? ඒක තමයි. ඇත්තටම ගොඩක් සයිබර් ප්‍රහාර සාර්ථක වෙන්නේ ටෙක්නිකල් දක්ෂකමකට වඩා අර මිනිස්සුන්ගේ සයිකොලොජි එක ටාගට් කරන හින්දා. ඒ කියන්නේ අපේ අවධානය අඩු වෙන වෙලාවල් පහසුව හොයාගෙන යන එක දැන් අර පාස්වර්ඩ් එකම හැමතැනම දාන්නේ ලේසි හින්දානේ. අර FOMO කියන එක fear of missing out මොකක් හරි මගහැරේ කියන බය. අර limited time offer, only today, hurry up වගේ දේවල් දාලා අපිව ඉක්මන් කරනවා. එතකොට අපි හිතන්නේ නැහැ ක්ලික් කරනවා. ඒ කියන්නේ අපි ටිකක් හිතන්න පුරුදු වෙන්න ඕන. ක්ෂණිකව රියැක්ට් කරනවා වෙනුවට හරියටම මේක කාටවත් දොස් කියනව නෙවෙයි අපි හැමෝම මේවට අහු වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ දැනුවත් වෙලා ආරක්ෂිත පුරුදු ටිකක් ඇති කරගන්න එක. එහෙනම් අපි බලමු ඒ ආරක්ෂිත පුරුදු මොනවද කියලා. අර
ප්‍රායෝගිකව කරන්න පුරුවන් චෙක්ලිස්ට් එකක් වගේ. ඔව් මේවා පොඩි දේවල් වගේ පෙනුනට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ෆෝන් එකේ නෝට් එකේ හරි ලියාගත්තත් කමක් නෑ. කියන්න බලන්න මේ චෙක්ලිස්ට් එක. හරි 1 passwords. අර කිව්වා වගේ ශක්තිමත් අක්ෂර 12+ අකුරු ඉලක්කම් සංකේත මිශ්‍ර එක සයිට් එකට වෙනස් ඒවා password manager එකක් පාවිච්චි කරන එක හොඳයි. අනිවාර්යයෙන්ම 2FA on කරන්න. authenticate app එකක් නම් වඩාත් හොඳයි. හරි. 2 links click කරන්න කලින් හිතන්න, link එකට hover කරලා බලන්න, email යවන්න කවුද බලන්න. සැකනම් link එකකින් යන්න එපා. site එකට manual යන්න. අර too good to be true දීම නගන දෙපාරක් හිතන්න. 3 public wifi. ඔව් විශ්වාස නැති තැන්වල banking වගේ දේවල් කරන්න එපා. ඕනම නම් VPN එකක් දාන්න. අර Wi-Fi වලට auto connect වෙන එක off කරන්න. file sharing off කරන්න. 4 social engineering. කවුරු හරි call කරලා personal details codes ඇහුවොත් සැකනම් කතා කරන්න එපා. එයාලගේ official number එකට call back කරලා check කරන්න. OTPs verification codes කවදාවත් කාටවත් දෙන්න එපා. බැංකුවෙන්වත් මොබයිල් කම්පැනි එකෙන්වත් කවදාවත් එහෙම අහන්නේ නැහැ. හරි. 5 cyber bullying. report කරන්න, block කරන්න, කතා කරන්න, screenshots තියාගන්න, මානසික සෞඛ්‍ය ගැනත් හිතන්න. තව තියෙනවද? තව කීපයක්. 6 account recovery. ඔයාගේ email, social media accounts වල recovery email, phone number update කරලා තියන්න. hack වුණොත් account එක ආපහු ගන්න ඒක වැදගත්. 7 updates and backups. phone එකේ, computer එකේ, OS එක, apps හැමතිස්සෙම update කරන්න. security patches එන්නේ ඒ updates වලින්. වැදගත් data backup කරන්න. 8 වෙනි එක 8 privacy settings. මාස කීපයකට සැරයක්වත් Facebook, Instagram වගේ තැන්වල privacy settings review කරන්න. ඔයාගේ posts කවුද දකින්නේ, ඔයාගේ personal info, phone number, birthday, publicද පරණ apps වලට දීපු access sign කරන්න. අන්තිම එක 9 share knowledge. මේ දේවල් ගැන ඔයාගේ යාළුවොත් එක්ක, පවුලේ අයත් එක්ක කතා කරන්න. යාළුවත් දැනුවත් කරන්න. ආරක්ෂාව කියන්නේ සාමූහික දෙයක්. මේ ලිස්ට් එක ටිකක් දිගයි වගේ. ඔක්කොම එකපාර කරන්න අමාරුයි කියලා හිතන කෙනෙක්ට කොතනින්ද පටන් ගන්න හොඳම? මම හිතන්නේ ලොකුම ඉම්පැක්ට් එකක් තියෙන දෙකක් තමයි Taman වැඩියෙන්ම use කරන accounts වල email, social media, banking 2FA on කරන එකයි password manager එකක් use කරන්න පටන් ගන්න එකයි. ඒ දෙකෙන් පටන් ගත්තොත් හොඳයි. අපි පොඩි සිටුේෂන් එකක් හිතමු. මට ඊමේල් එකක් එනවා your bank account needs immediate password reset or will be deactivated කියලා. හරිම හදිස්සි වගේ. මොකද කරන්නේ? හරි. පළවෙනියටම පැනික් වෙන්න එපා. හදිස්සිය කියන්නේ ගොඩක් වෙලාවට උගුලක්. දෙවනුව ඊමේල් එක එවපු ඇඩ්‍රස් එක හරියටම බලන්න. ඒක official බැංකුවේ ඇඩ්‍රස් එකමද නැත්නම් අමුතු එකක්ද? 3 ඊමේල් එකේ කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න එපා. එතකොට browser එකක් open කරලා ඔයා දන්න බැංකුවේ official website address එක type කරලා ඒකට යන්න. එහෙම නැත්නම් බැංකුවේ official mobile app එක open කරන්න. account එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතන alert එකක් ඇති. 4 තවමත් සැකනම් බැංකුවේ ඔයා දන්න official hotline number එකට call කරලා අහන්න. ඒ කියන්නේ ආරක්ෂාව පළමුව, ක්‍රියාව දෙවනුව. හරියටම ඇත්ත ප්‍රශ්නයක් නම් ඔයා call කරාට පස්සෙත් ඒක එතන තියෙයි. හරි. හැබැයි ඉතින් අපි කොච්චර පරිස්සම් වුණත් සමහර වෙලාවට වැරදීමක් වෙන්න පුළුවන්. හැක් වුණොත් එහෙම නැත්නම් account එකේ මොකක් හරි අමුත්තක් දැක්කොත් ඉක්මනට මොනවද කරන්න ඕන? හරි. කලබල නොවි ඉක්මනින් මේ ටික කරන්න. 1. වහාම passwords වෙනස් කරන්න. විශේෂයෙන්ම ඔයාගේ ප්‍රධාන email account එකේ නම් පටන් ගන්න. 2. accounts වලට access දීලා තියෙන සැකකටයුතු third party apps අයින් කරන්න. settings වල බලන්න පුරුවන්. 3. බැංකුවට අදාළ සේවා සපයන්නන්ට වහාම දෙනුම් දෙන්න. cards block කරන්න වෙන්න පුරුවන්. 4. 2FA on කරලා තිබුණේ නැත්නම් දැන්වත් on කරන්න. 5. ඔයාගේ account එක compromise වෙලා කියලා ඔයාගේ contacts letter යාළුවන්ට දන්වන්න. නැත්නම් යාළටත් fake messages යවන්න පුළුවන්. 6. අදාළ platform එකට Facebook, Google etc. report කරන්න. සල්ලි නැති වෙලා නම් අනිවාර්යයෙන්ම පොලිසියට හරි සයිබර් අපරාධ ඒකකයට හරි පැමිණිලි කරන්න. වැදගත්ම දේ මේක හංගන්න එපා කියන එක නේද?
අනිවාර්යයෙන්ම එතනම සීක්‍ර ක්‍රියාත්මක වෙනවද අවුළු තුරා හානිය අඩු කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි. අතනම ගොඩක් වැදගත් කරුණු ටිකක් කතා කළේ. අන්තර්ජාලය කියන්නේ අපිට ගොඩක් දේවල් දෙලා බලවත් මෙවලමක් නේද? කනෙක්ෂන්, නොලෙජ්, එන්ටර්ටේන්මන්ට්, ජොබ් ඔපචුනිටිස්. හැබැයි ඒ මෙවලම ආරක්ෂිතව පාවිච්චි කරන එකේ වගකීම තියෙන්නේ අපි අතේ. ඒ වගකීම ඉටු කරන්න අදම පොඩි දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රධාන accounts වල 2FA තියෙනවද කියලා ඩබල් චෙක් කරන්න. පාස්වර්ඩ් මැනේජර් එකක් ගැන හිතන්න. ගොඩක් හොඳ ෆ්‍රී ඔප්ෂන්ස් තියෙනවා. public wifi නිතරම use කරන කෙනෙක් නම් VPN එකක් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔව්. අද මේ කතා කරපු දේවල් කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අද කතා කරපු දේවල් වලින් Tamanට වැදගත්ම මේක නම් මම අනිවාර්යෙන් කරන්න ඕන කියලා හිතන ටිප් එක මොකක්ද කියලාත් හිතලා බලන්න. අවසාන වශයෙන් අර මම ඔන්ලයින් ආරක්ෂිතද කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ගොඩක් දුරට අපි ළඟමයි. අපි දැනුවත් වෙලා මේ පුරුදු ටිකක් ඇති කරගත්තොත් මේ ඔන්ලයින් ලෝකයේ ගොඩක් දුරට ආරක්ෂිත තැනක් කරගන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. මොකද්ද? තාක්ෂණය නිතරම දියුණු වෙනවා. අද අපි කතා කරපු ආරක්ෂක ක්‍රමයක් වුණත් කෘත්‍රිම බුද්ධිය AI වගේ දේවල් අනාගතයේදී තවත් මොන වගේ අභියෝග ගෙනේද කියන්න බෑ. ඉතින් නිතරම අප්ඩේට් වෙන එක දැනුවත් වෙන එකත් වැදගත්. ඒකත් හිතන්න දෙයක්.